Hello lamai, welcome to my YouTube channel. Hi, කොහොමද ඉතින් ඔයාලට? අදත් මං ඔයාලව අලුත් එක්ස්පීරියන්ස් එකකට එක්කන් යන්න තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම නුවි. අද මං ඔයාලව එක්කන් යන්නේ කොහෙටද කියලා thumbnail එක දකිද්දිම ඔයාලා තේරෙන්නේ නැතිනේ. හෝ ඔයා තාම මාව subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි තවත් මේ වගේ අලුත් වීඩියෝ බලන්න කැමති නම් like එකක් දාලා ඔයාලගේ අදහස් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තවත් ඔයාගේ යාළුවන්ට මේ වගේ වීඩියෝ බලන්න මේක share කරන්නත් අමතක කරන්න එපා. ඔන්න ඉතින් අද මට තියෙන්නේ night shift එකක්. ඉතින් night shift එකට යන්න කලින් මම සතියේටම කෑම ටික හදලා යන්නයි මේ ලෑස්ති වෙන්නේ. සාමාන්‍යයෙන් මම බෝඩි මේ ඉද්දී කෑම ටික හදන්නේ සතියකටම කන්න ඇති වෙන්න. එහෙම හදපුවම මට හරි ලේසි. මොකද මම හැමදාම යන්න හරි කම්මැලි කෙනෙක්. එතකොට මම සතියේටම කෑම ටික හදලා ෆ්‍රිජ් එකේ දාලා තමයි තියලා අවශ්‍ය වෙලාවට රත් කරගෙන තමයි මම කෑම ටික කන්නේ. මොයන දේවල් වලට අමතරව සමහර වෙලාවට අපේ ගෙවල් වලින් ගෙදරින් මට අම්මලා කෑම හැම මොන හරි මාළුවක් හදලා දෙනවා. මම ඉතින් ඒවත් ෆ්‍රිජ් එකේ දාලා අවශ්‍ය වෙලාවට අරගෙන රත් කරගෙන කනවා. මම දන්න විදිහට ගොඩක් බෝඩින් වල ළමයි මේ වැඩේ කරනවා. ඔයාලත් එහෙමද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඇත්තටම අද මගේ ෆස්ට් නයිට් shift එක නිසා මම දන්නේ නැහැ කෑම ගන්න රැට එළියට යන්න දෙනවද කියලා. ඒ නිසා කෝකටත් කියලා මම ලන්ච් බොක්ස් එකේ බත් එකක් දාගෙන අරගෙන යනවා. ඉතින් මෙච්චර වෙලා මහන්සි වෙලා හදාගත්තු කෑම එකක් දාගෙන අපි දැන් යමු හොස්පිටල් එකට. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ඇති නයිට් shift එකක් තියෙන්නේ රෑ 7 ඉඳන් උදේ 7 වෙනකන්. ඉතින් මටත් එහෙමයි. අද මගේ shift එක රෑ 7 ඉඳන් උදේ 7 වෙනකන් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අපි දැන් දැනට ආවා. වෙනදා වගේම සයින් කරලා වතුර එකක් පුරවගෙන මම දැන් මේ යන්නේ මට අද ඩියුටි එක තියෙන වෝඩ් එකට. වෝඩ් එක කිව්වට මට අද නයිට් shift එක තියෙන්නේ ICU එකේ. දැන් මේ ICU එක හොයාගෙන යන ගමන්. අම්මෝ හොයලා ඕන්න තැන හම්බුණා. මේ තියෙන්නේ ICU එහෙම නැත්නම් intensive care unit කියලා කියන මෙන්න මෙතන අනිත් වෝඩ් වලට වඩා ගොඩක් ස්පෙෂල් තැනක්. මොකද මෙතන ඉන්න patientsලා අනිත් වෝඩ් වල ඉන්න patientsලට වඩා ගොඩක් ස්පෙෂල්. මම එහෙම කියන්න හේතුව මෙතන ඉන්න patientsලා critically ill patientsලා. එහෙම නැත්නම් ගොඩක් අසාධ්‍ය තත්ත්වයේ ඉන්න patientsලා තමයි ICU එකේ ඉන්නේ. එතකොට ඒ වගේ patientsලට පැය 24ම පැයෙන් පැය අවධානය වැඩිපුර දෙන්න ඕනේ. ICU එකේ අනිත් වෝඩ්ස් වලට සාපේක්ෂව වැඩිපුර ඉක්විප්මන්ට්ස් ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ප්‍රයිවට් හොස්පිටල් වල නම් අපිට අපේ පේෂන්ට් ළඟ ඕන වෙලාවක ඕන කෙනෙක්ට ඉන්න පුළුවන් නේ. නමුත් ICU එකේදී එහෙම අපිට ඕන කෙනෙක් ඕන වෙලාවක ඉන්න බෑ. ඒ පේෂන්ට්ව බලන්න එන්න වෙලාවල් කීපයක් තියෙනවා. ඒ වෙලාවල් වල ඇරෙන්න පේෂන්ට්ව බලන්නවත් නෑදෑ කට්ටියට එන්න අවසර නැහැ. එතකොට මේ පේෂන්ට්ස්ලාගේ හැම වෙලාවෙම පැයෙන් පැයට අපි මාක් කරන්න ඕන chart එකක් තියෙනවා. නර්ස්ලා විදිහට ડોකියුමන්ටේෂන් කරන එක අනිවාර්ය දෙයක් නේ. ඒ chart එකේදී අපි මාක් කරන්න ඕනේ හැම පැයකදීම මේ patientගේ vital signs, එතකොට ඒ වගේම input output chart, drug chart මේ හැමදේම අපි මාක් කරන්න ඕනේ පිළිවෙලට ලස්සනට. ඉතින් ඔයාලට මම කිව්වනේ අද මගේ පළවෙනි night shift එක වගේම පළවෙනි ICU duty එක කියලා. පළවෙනි duty එකේදීම මගේ හිත කලබල කරපු එක experience එකක් මම ඔයාලට කියන්නද? ඔන්න අපි හැමෝම සාමාන්‍ය විදිහට වැඩ කරගෙන ඉන්න අතරේදී එක patient කෙනෙක්ව admit කරා ICU එකට. ඉතින් මේ patientගේ වයස අවුරුදු 86යි.
ඉතින් මේ ආච්චි අම්මා මේ හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා තිබුණේ එයාගේ මයෝකාඩියල් ඉන්ෆාක්ෂන් එකක් නිසා. එහෙම නැත්නම් හાર્ට් ෆේලියර් එකක් නිසා. හොස්පිටල් ඇඩ්මිට් කරපු ගමන්ම මෙයාගේ ට්‍රොපොනින් I ටෙස්ට් එකක් කරලා තිබුණා. ඒ ට්‍රොපොනින් I රිසල්ට් එක ගොඩාක් වැඩි යකේක තමයි තිබුණේ. ඒ කියන්නේ මේ ආච්චි අම්මා හිටියේ ජීවිතයත් මරණයත් අතර සටනක. ඔයාලා දන්නවද ළමයි ටික වෙලාවකින් මැෂින් වල තිබ්බ සේරම සද්ද එකපාරටම නැවතිලා ටීක් ගාන සද්ද විතරක් ඇහෙන්න පටන් ගත්තා. ඉතින් ඔයාලා දැන් මේ හිතපු විදිහටම මටත් ඒ වෙලාවේ ඒ විදිහටම හිතුණා. ඒ වුණාට එතන හිටපු දෙවිවරු ඔක්කොම ඒ කියන්නේ ડોක්ටර්ස්ලා නර්ස්ලා ඒ හැමෝම එකතු වෙලා ඒ ආච්චි අම්මගේ ජීවිතේ බේරගත්තා. ඒ වෙනුවෙන් එයාලා කරපු හැම දෙයක්ම මම දැක්කා. ඉතින් මේ හැමෝම ගැන ලොකු ගෞරවයක් හදවතේ තියාගෙන කවදා හරි දවසක මටත් ඒ වගේ ජීවිත බේරගන්න උදව් වෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්කම මගේ නයිට් ෂිෆ්ට් එක මේ විදිහට ඉවර වුණා. එහෙනම් මං දැන් පොඩි නිින්දක් දාලා එන්නම්කෝ. ඔන්න ඉතින් පැය ගානක නිින්දකින් පස්සේ මම දවල්ටත් කෑම කාලා අපි දැන් මේ ගමනක් යන්න තමයි හදන්නේ. අපේ යාළුවෙක්ගේ මල ගෙදරක තමයි අපි මේ යන්නේ. ඉතින් අපි මේ ගමන ගිහිල්ලා ආපහු අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනි හොඳද? අද වීඩියෝ එකට ඔයාලා කැමතිද? ඔයාලගේ අදහස් ඒ හැමදේම කමෙන්ට් එකක් දාලා තියන්න. ඉතින් ආයෙත් දවසක අලුත් ලස්සන එක්ස්පීරියන්ස් එකක් අලුත් වීඩියෝ එකක් අරගෙන මම ඔයාලව හම්බෙන්න එන්න. එතකල් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.